Hi guys, welcome back to my YouTube channel. ඔයගොල්ලෝ දකින්න ඇති මම Q&A post එකක් දාලා තිබ්බා. ඔයගොල්ලන් අහන ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් කරන්න කියලා. ඒකේ එක්කෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා 7 days study challenge එකක් ගෙනවද කියලා. ඉතින් මම හිතුවා Q&A එකට කලින් අන්නේ 7 days study challenge එක අරන් එන්න. මේ තියෙන එකේ informations ටික. ඉතින් මම මේක පටන් ගන්නේ නොවැම්බර් 10 වෙනි සවුන්දා. ඉවර කාලේ නොවැම්බර් 17 වෙනි ඉරිදා. ඉතින් මම මුලින්ම කරේ 7 days study challenge එකේ කියන්නේ plan එක ලියාගත්තා. මම යාළුවා month එක start වෙද්දි මේ monthly plan එකක් හදන්න මම ඒකෙන් මේ දවස්ට අදාළ ටික අරගෙන මෙතන ලියා ගන්න එක තමයි කරේ. ඉතින් යාළුවා මේකේ පොඩි rules ටිකක් තියෙනවා. හැම දවසකම පැය 5කට වඩා පාඩම් කරන්න ඕනේ. ඊළඟට දීලා තියෙන ටාස්ක් ඔක්කොම ටික කම්ප්ලීට් කරන්නත් තිබ්බනම් ඉතිහාසයේ පාඩම් දෙකක් පාඩම් ගන්න. ඒ දෙක පාඩම් කරලා ඉවර කළා තමයි ඔයාලා නිදා ගන්න ඕනේ. ඊළඟට කොහොම හරි අනිවාර්යයෙන්ම හැම එකක්ම පාඩම්ද කියලා බලන්න පේපර් එකක් කරන්න ඕනේ. ඔන්න ඔය දේවල් ටික තමයි යාළුවනේ තියෙන්නේ. ඊළඟට මම ඔයගොල්ලෝ හිතන් ඉන්නේ මේ ස්ටඩි චැලෙන්ජ් එකේ දවස් 7 වීඩියෝ 7කින් අරන් එන්න බලන්නම් යාළුවනේ තියෙන වෙලාවත් එක්ක. මම ඒකට වෙලාවක් වෙන් කරගෙන තියෙන්නේ බලමු. තව මොනවා හරි අමතර වැඩ આવොත් එහෙම යාළුවනේ චුට්ටක් එක පරක්කු වෙයි. මම බ්‍රහස්පතින් දෙකයි සිකුරාදකයි එකට ගේන්නේ මොකද මට සිකුරාද ස්ටඩි කරන්න චූටිම කාලයක් මොකද මට 9 ඉඳන් රෑ 7 වෙනකම්ම සෙමිනා. බ්‍රහස්පතින්දාත් උදේ 7 ඉඳන් 11 වෙනකම් සෙමිනා. ඒ නිසා මම දවස් දෙකේම එකක් විදිහට අරගෙන තමයි ඔයගලන්ට වීඩියෝ එක අරන් එන්නේ. යාළුවනේ මම කොහොමද දවස් 7 මේ විදිහට වෙනම ලියාගත්ත මේ මෙතන monthly plan එකේ තියෙන එකම මෙතන අරගෙන ලියාගත්ත එක තමයි කරේ. ඉතින් ඔයගොල්ලෝ තවත් මාව subscribe කරලා නැද්ද? ඉක්මනට subscribe කරලා Q&A post එකට ඔයගලන්ට අහන්න දෙන ප්‍රශ්න ඔක්කොම ටික comment කරන්න. මොකද මම ඕගොල්ලෝ වහන හැම ප්‍රශ්නයකටම උත්තර දෙනවා. ප්‍රශ්න ගොඩක් තිබ්බොත් එහෙම පාඩ දෙකකට හරි අහලා දෙන හැම ප්‍රශ්නයකටම උත්තර දෙනවා. මම කිව්වොත් අනේක කිව්වම තමයි. ඉතින් මම කටහඬ අවුල් ඒක චුට්ටක් ගණන් ගන්න එපා මට හෙම්බේස්සා. මොකද මේ වැස්ස දවස්වල උනත් Google තුල බේපුවන්න ආපු ප්‍රතිඵලය අලුවනේ එන්නේ දැන්. හොඳ රිසල්ට් එකක් දැන් තියෙනවා මගේ නහයටයි මටයි. ඔන්න ඒක තමයි යාළුවනේ 7 days වලට අදාළ ටාස්ක් ටික මම ලියලා ඉවර කරේ. ඒ පේනවනේ. ඉතින් මේ ටාස්ක් ඉතිහාසය, භූගෝලය, PTS, දෙමළ පොරවැසියොන්නේ විෂයන් ටික තමයි යාළුවනේ තියෙන්නේ. ඇත්තටම ඉතිහාසයේ තියෙන තිබෙ කලින් දාස මට කරගන්න බැරි වෙච්ච නිසා ඒකත් මම මේ දවස්වල දාලා කරගත්තා. ඊට පස්සේ මම highlight එකකින් මේ දවස් 7 වෙන් කරගත්තා. නැත්නම් පැටලෙන්න පුළුවන් නේ. ඉතින් ඕගොල්ලන්ට මේ වීඩියෝ වැඩ දවසම රෑ වෙද්දි නැත්නම් පහවදා උදේට 7 days study challenge එකේ පළවෙනි දවසේ වීඩියෝ ගෙනවා. එහෙනම් එතකන් ගිහින් එන්නම්. bye bye. Yeah.